ඔයගොල්ලන්ව මම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේ ෆිෂ් මාළු පාන් හදන විදිහ ටූනා අල එකතු කරලා කොහමද මාළු පාන් හදාගන්නේ කියලා. මේක විශේෂයෙන් මේ ආටා පිටි චපාති පිටි වලින් මම මේ හදලා තියෙන්නේ. මේ හරීම soft. ඔයගොල්ලන්ට පෙන්නනවා කොහොමද මම මේක හදාගන්නේ කියලා. ඔයගොල්ලන් බලලා ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලලා හොඳ නම් මට කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. මම හිතනවා ඔයගොල්ලොත් මේක try කරයි කියලා. මම දැන් පෙන්නනවා කොහොමද මේක හදාගන්නේ කියලා. මම අද ඔයගොල්ලන්ට පෙන්නනවා ආටා පිටි වලින් මම කොහොමද මාළු පාන් හදාගන්නේ කියලා. මම ගත්ත මෙතන ආටා පිටි ග්‍රෑම් 500ක්. රතු සීනි අරන් තියෙනවා තේ හැඳි දෙකක්. ඊස්ට් අරන් තියෙනවා තේ හැඳි එකමාරක්, බිත්තර දෙකක්, මේස හැඳි දෙකමාරක්, බටර් අරන් තියෙනවා. පාන් පිටි ටිකක් මට මේක අනා ගන්නකොට මට අවශ්‍ය වෙනවා පාන් පිටි ටිකක්. මේ කිරි එක රත් කරලා මම තියෙන්නේ. කිරි එක පොඩ්ඩක් රත් කර රස්නෙට තියෙන්න ඕන. දැන් මම මේකට එකතු කරනවා සීනි ටිකක් එකතු කරනවා මේකට. අපි මුලින්ම කිරි එක ඊස්ට් දාලා ඇක්ටිවේට් කරගන්න ඕන. මොකද ඊස්ට් අපි බලන්න ඕනේ ඒක කොහොමද හොඳ ඊස්ට් එකක්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. එතකොටයි මේක විනාඩි ගානකින් හොඳ ඊස්ට් එකක් නම් මේක හොඳට පිපිලා එනවා. මේක හොඳට මික්ස් කරලා ටිකක් වෙලා මේක වහලා තියන්න ඕන. බලන්න කොච්චර හොඳ ඊස්ට් එකක් නම් මේක ඉක්මනටම ඇක්ටිවේට් වෙනවා. දැන් මගේ ඊස්ට් එක ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් මම කොහොමද ඒක අනාගන්නේ කියලා. මම මේකට බිත්තරයක් එකතු කරනවා. සීනි මේ මම මේස තේ හැඳි එකමාරක් දෙකක් විතර සීනි ඔයගලන්ට ඕන නම් ටිකක් පැණි රසට වගේ වෙන්න නම් සීනි චුට්ටක් වැඩි දාගත්තට කමක් නැහැ. මම මේකට එකතු කරනවා මේ බටර් ටිකක්. දැන් මම මේ ඇක්ටිවේට් වුණු ඊස්ට් ටිකත් මේකට වක් කරගන්නවා. මේක මම ඇක්ටිවේට් කරගත්තේ මම කිරි වලින් තමයි මම මේක හදන්නේ. ලුණු දාන්නේ අන්තිමට. මොකද ලුණු වලට චුට්ටක් මේක පිපීම අඩු වෙන්න බලන නිසා ඔක්කොම ගොඩක් දුරට අනාගෙන ඉවරලා තමයි ලුණු ටිකක් අපි ඇඩ් කරගන්න ඕන. දැන් මම මේකට ලුණු ටිකක් ඇඩ් කරනවා. බලන්න ඕන මේක අපිට කොච්චර ලුණු අවශ්‍ය වෙයිද කියලා. ඒකට ප්‍රමාණයක් කියන්න බෑ. ඔයගලන්ගේ රස අනුව තමයි ලුණු ටික දාගන්න ඕන. දාලා හොඳට ඒක අනා ගන්න ඕන. තව මම මේකට එකතු කරනවා කිරි. මම කිරි වලින් තමයි මම අනාගන්නේ. ඔයගලන්ට පේනවා මේක බොහෝදුරට ඇනිලා ඉවරයි. මම මේක වර්ක්ටොප් එකට දාගත්ත. මේක හොඳට නීට් කරන්න ඕන. මේකට හොඳට අග් ගහන්න ඕන. මේක අතර තේරෙනවා මේක කොහොමද මේක රෙඩි වෙන්නේ
රෙදි වෙනකොට මේක හොඳට සොෆ්ට් වෙනවා. හොඳට අත් ගහ ගන්න ඕන. මම මේක හොඳට අත් ගහලා දැන් මේක නීට් කරගෙන තියෙන මේක මේ විදිහට සොෆ්ට් වෙන විදිහට හොඳට ඒක දැන් මේ අනාගෙන නීට් කරගෙන තියෙන්නේ. දැන් මේක මම හොඳ පිරිසිදු තෙත රෙදි කෑල්ලකින් වහලා තියෙනවා. මේක අපිට උඩට පිපෙන්න ඕන. මේක වගේ දෙගුණයක් මේක පිපෙන්න ඕන. මම පෙන්නන්න ඊට පස්සේ කොහොමද මාළු පාන් එක හදාගන්නේ කියලා. දැන් ඕගලන්ට මම පෙන්නනවා කොහොමද මාළු පාන් එකේ ෆිලිං එක හදාගන්නේ කියලා. දැන් මම මේ ඔක්කොම රෙඩි කරගෙන තියෙන්නේ. මම පෙන්නනවා එකින් එක මොනවද මම ඒකට ඇඩ් කරගන්නේ කියලා. මම අලගෙඩි 3ක් සාමාන්‍ය අලගෙඩි 3ක් ග්‍රේට් කරලා තියාගෙන ඉන්නේ. මේ තම්බල නෙමෙයි ග්‍රේට් කරලා තියාගෙන ඉන්නේ. මම දාන්නේ tuna sunflower oil. මේකෙන් ටින් 2ක් දානවා. sunflower oil tuna එක. දැන් මෙතන තියෙනවා garlic onion දෙකම එකට chop කරගෙන මම මේ තියන් ඉන්නේ. green chili තියෙනවා. මෙතන coriander තියෙනවා. මෙතන onion තියෙනවා. මේක ලොකු ලුණු ගෙඩියක්. ඒකත් chop කරගෙන තියාගෙන ඉන්නේ. මම ඒකට එකතු කරනවා කෑලි මිරිස්, ගම් මිරිස්, කහ මේක ඇවිල්ලා මද පවනේ වේලගත්ත කරපිංච කුඩු, මේ ලුණු, මේ ලයිම් ජූස් මේවා දැන් එකතු කරලා කොහොමද මම කරි එක හදාගන්නේ කියලා දැන් ඕගලන්ට දැන් මේකට මම සන්ෆ්ලවර් ටින් එකේ තිබුණු ඔයිල් ටිකක් මම මේකට ඇඩ් කරගත්තා. ඒකට මම දානවා garlic, ginger. මම බොහොම ඔයිල් පොඩ්ඩයි දැම්මේ මොකද අනිත් ටින් දෙකේම ඔයිල් මම මේකට ඇඩ් කරන නිසා. මම මේකට දැන් ඇඩ් කරනවා onion, chili, මේක පොඩ්ඩක් මෙහෙම කරවෙන්න ඉඳ ඇරලා මම මේකට එකතු කරනවා pepper. ඇත්තටම මට මේක මම ප්‍රමාණ කියන්නේ මෙතන මේ ඔයගොල්ලන්ට පුළුවන් දානකොට ඒ අවශ්‍ය හදන ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න. මම මේකට කහ ටිකකුත් එකතු කරනවා. මොකද මම මේක ටිකක් වැඩි ප්‍රමාණයක් අද හදන්නේ. කරපිංච කුඩු ටිකකුත් එකතු කරනවා. ලුණු රස අනුව ලුණුත් දා ගන්නවා එකට. දැන් මේක හොඳට කලවම් කරලා මේකට tuna ග්‍රේට් කරපු අල ටිකයි ඔක්කොම ඇඩ් කරගන්නවා. ඒකට මේක මික්ස් කරගන්න ඕන. පොඩ්ඩක් කෑලි මිරිස් දාගන්න මම එච්චර වැඩියම සැරකන්න එච්චර කැමැත්තක් නැහැ. තව එකක් මෙහි chili මේ කෑලි මිරිස් හරි සැරයි. අමු මිරිසුත් සමහර වෙලාවට හරි සැරයි. බොහොම අඩුවෙන් තමයි මම දැන් ඉස්සර වගේ සැරකන්න කැමති නැහැ. ඔයගලන්ට පුළුවන් ඕන තරම් ඔයගලන්ගේ රස අනුව දාගන්න. ඒකට මම lime juice ටිකකුත් එකතු කරනවා. ටිකක්
අලයක මේක හොඳට අලයිස් ටූනා එකයි හොඳට බැදෙන්න ඉඩ අරිනවා. ඔයගලන්ට පුළුවන් මේකට මොනවා හරි ভেජිටබල් ඇඩ් කරගන්න. කැරට්, ගෝවා සමහරක් දාට මම එහෙමත් දානවා. මම මේ පාර නම් දැම්මේ අලයි ටූනා සැමනෝයි. උඩට මේක බැදෙන්න ඉඩ අරිනවා. මේක හොඳ අල එකත් හරි ගාගෙන එන්නේ. දැන් මේක නියලි රෙඩි. දැන් ඒක ඕෆ් කරලා මම මේකට කොරියන්ඩර් ටිකකුත් එකතු කරනවා. හරි සුවඳයි. දැන් මේක ටිකක් වෙලා නිවෙන්න ඇරලා මගේ මාළු පාන් ඩෝ එකක් දැන් හරියාගෙන එන්නේ. මම පෙන්නන්නම් කොහොමද මාළු පාන් එක හදන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා මගේ ඩෝ එක කොහොමද තිබුණට වැඩිය දෙගුණයක් මේක ලොකු වෙලා තියෙන්නේ. දැන් මම පෙන්නනවා ඔයගලන්ට කොහොමද මම ඒක බෝල වලට කඩාගන්නේ කියලා. මම මේ පිටි ටිකක් තියාගන්න කිව්වේ මේකත් ආට පිටිමයි. නිකන් ප්ලේන් ෆ්ලවර් නෙම් ආට පිටිමයි. ඒක චුට්ටක් මට මේ වර්ක් টොප් එකට උඩට දාගන්න තමයි මම පොඩ්ඩක් ඒක පැත්තකට කරලා තියාගත්තේ. දැන් ඔයගලන්ට පේනවා මම මේක දාගත්ත මේක උඩට. දැන් මේක හොඳට පිපිලා තියෙන්නේ. මම මේක කොටස් දෙකකට කපා ගන්නවා. කොටස් දෙකකට කපාගෙන මම මේක එහෙම රෝල් කරගන්නවා එක. ඕගලන්ට ඕන සයිස් එකකට කපා ගන්න පුළුවන්. මම මේක මෙෂර් කරන්නේ නැහැ. මොකද අපි ගෙදරට කන්න නිසා මම හිතෙන් හිතලා තමයි මේවා කොටස් වලට කපා ගන්නේ. ඔයගලන්ට පුළුවන් ඒක බිස්නස් එකකට වගේ කරනවා නම් ඒක ගානට මෙෂර් කරලා කරන්න. මම නම් මගේ හිතේ මිම්මෙන් තමයි මේ කපා ගන්නෙ. කොහොමද මේක හදාගන්නේ? මෙහෙම කළා මෙහෙම ඇතුළට දාලා මේ ආකාරයට මේකේ බෝල ටික හදාගන්න. දැන් මම බෝල 10ක් දැන් මම මේක හදාගත්තා. දැන් මේක තව විනාඩි 10ක් 15ක් තියෙනවා. අර පිරිසුදු රෙද්දකින් හොඳ හොට් වෝටර් වලින් හොදන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හොට් වෝටර් ටවල් එකක් මෙහෙම ටිකක් වෙලා අපි තියෙනවා විනාඩි 10ක් 15ක්. දැන් මගේ මාළු පාන් මම මේව හදාගත්තු මාළු පාන් දැන් ප්‍රමාණයෙන් තවත් ඒක වැඩි වෙලා තියෙන්නේ. දැන් ඊට පස්සේ මම ඒ ෆිලිං එකත් මම මාළු පාන් එකේ ගානට 10ක් හදාගෙන තියෙන්නේ බෝල කරගෙන. මම තව බිත්තරයක් මං කිව්වේ මම බිත්තර දෙකක් ගත්තා. එකක් මාළු පාන් වලට ඇඩ් කරා. එකක් මම මේ ගහලා තියාගෙන තියෙන්නේ මාළු පාන් එකේ උඩට. මම ඒවා පෙන්නන්න ඕගලන්ට. මම මේ මාළු පාන් දාන්න ට්‍රේ එකක් ලෑස්ති කරගෙන ඉන්නේ. මම ඒකට බටර් ටිකක් ගාලා ඒක ලෑස්ති කරගත්තා. මොකද මේක හැදුනට පස්සේ චුට්ටක් ඒක ඇලෙන්න බලනවා. ඒක නිසා මම පොඩ්ඩක් මෙහෙම බටර් ටිකක් ගාගෙන තියාගෙන ඉන්නේ. ඒකත් ලෑස්ති.
දැන් මම පෙන්නනවා කොහොමද ඔයගලන්ට මාළු පාන් එක හදාගන්නේ කියලා. මාළු පාන් එක තුනී කරගෙන කොහොමද ෆිලිං එක දාගන්නේ කියලා. ඉතලා මෙහෙම අතින් මැද චූට්ටක් ටිකක් පොඩ්ඩක් තුනී කරන්නේ නැතුව මේ පොඩ්ඩක් මෙතන නිකන් මේ මෙහෙම තියාගන්න. මේ නිකන් වටේ හොඳට තුනී කරන්න. චූට්ටක් මැද තුනී කරන්න එපා. ඊට පස්සේ මම මේ ෆිලිං එක දානවා. මෙතනට දාලා චූට්ටක් ප්‍රෙස් කරනවා. කරලා ඒගොල්ලන්ට පේනවනේ මේක අරගෙන මම මේ මෙතන මේ විදිහට මාළු පාන් එකේ ෂේප් එකට මෙන්න මෙහෙම පොඩ්ඩක් දානවා. මෙතන තුම් මුලස් වගේ තියෙන නිසා ඒකත් හොඳට මෙහෙම උඩට ඇදලා අරන් ඒකත් වහ ගන්න ඕන. මේක හොඳට තද කරන්න ඕන. දාලා ඒගොල්ලන්ට පේනව නේද මේක මාළු පාන් එකේ හැඩය ආවා කියලා. තව එකක් මම කරන්නම්. මාළු පාන් ඩෝ එක අරගෙන හොඳට ඒක මැද ගොඩක් තුනී කරන්න එපා. පොඩ්ඩක් මැද ඉතුරු වෙන්න. එහෙම වටේට ඒක තුනී කරගන්න. තුනී කරගෙන මේ ෆිලිං එක තියලා පොඩ්ඩක් ඒක ප්‍රෙස් කරලා මේ ඔයගලන්ට ළඟට පෙන්වන්න ඕන නිසා එක ගත්තේ. එළියට එන්නේ නැති වෙන්නේ ඒක සීල් කරගෙන යන්න ඕන. මෙතන මේ ඇරලා තියෙන එක නිකන් ඕවර්ලැප් වෙන්න මෙහෙම දාලා මෙහෙම ඒකත් සීල් කරන්න ඕන. මේ වගේ පේනවද ඔයගලන්ට මාළු පාන් එක ෂේප් එක. මේක තිබ්බා මෙහෙම මේක සීල් කරගෙන ගියා. එතන තියෙන තුම් මුලස් වගේ තියෙන එක මෙහෙම ටික ඕවර්ලැප් වෙන්න මෙහෙම තියලා ඒකත් සීල් කරන්න ඕන. දැන් පේනවනේ ඔයගලන්ට ඒක මාළු පාන් එකේ ෂේප් එක ඒක හදා ගන්න ඕනේ අතින්. මේ වගේ මම අනිත් ටිකත් හදාගෙන යනවා. ඔයගලන්ට දැන් දන්නව කොහොමද හදන විදිය. දැන් මගේ මාළු පාන් ටික මම ඔන්න හදාගත්තා. මේකත් තව විනාඩි 5ක් 10ක් මම මේ රෙද්දෙන් සර්වියට් එකෙන් මම වහලා තියෙනවා. ඒකත් මම හොට් වෝටර් එකෙන් හොදලා විනාඩි 5ක් 10ක් ඒකත් පොඩ්ඩක් තව මම වහලා තියෙනවා. මම oven එකත් අංශක 180ට ප්‍රීහීට් වෙන්න මම ඕන් කරලා තියෙන්නේ oven එකත්. ඒකත් විනාඩි 5ක් 10ක් තියෙන්න ඇරලා මේ මාළු පාන් එකට මාළු පාන් එක උඩට හොඳට මේ ගහගත්තු බිත්තරේ මෙහෙම හොඳට ගා ගන්න ඕනේ උඩට. පින්සලක් අරගෙන හොඳට බිත්තරේ උඩට මෙහෙම
මේ හැම එකටම මම බිත්තර සාරු උඩින් ගාගෙන තියෙන්නේ. දැන් අපි බලමු මේක කොහොමද අවන් එකට දාගන්නේ කියලා. දැන් මගේ මාළු පාන් ටිකට ඔක්කොටම මම බිත්තර සාරු ගාලා තියෙන්නේ. බලමු අවන් එකත් අංශක 180ට මම දාලා තියෙන්නේ. මම ටයිමර් එකත් පැය භාගයකට දැම්මේ බලලා කොහොමද කියලා මාළු පායකදී අපි තීරණය කරන්න ඕනේ කොච්චර වෙලාවක් තියන්න ඕනද කියලා. දැන් මම හරි මාළු පාන් ටික මම දැම්ම ඇතුළට පැය කාලක් ප්‍රීහීට් වෙලා තියෙන oven එක. පැය කාලෙන් කාලට මම චෙක් කරනවා. මොකද සමහර විට බැලුවාම කියන්න පුළුවන් ඒක රෙඩි කියලා. දැන් මගේ මාළු පාන් ටික දැන් රෙඩි. දැන් මම මොකක්ද ඒකට කරගන්න හරිම සුවඳයි. මම දැන් මේකට හැම එකටම බටර් ටිකක් උඩින් ගා ගන්නවා. හැම මාළු පාන් එකක් උඩින්ම බටර් ටිකක් ගා ගන්නවා. ෂෝක් එකට බේක් වෙලා තියෙනවා. හරිම සන්තෝසයි. ඉතින් මේ වගේ කෑමක් හදාගන්න ඉතින් පොඩ්ඩක් අපිට මහන්සි වෙන්න වෙනවා. මම නම් හරිම ආසයි දෙයක් හදලා බලන්න. ඒක ගැන තව කෙනෙකුට ෂෙයා කරන්න. ඇත්තට මේ වගේ YouTube එකකින් මට ආසයි. මොකද මම පොඩි කාලේ ඉඳන්ම මං හරි ආසයි උයන්න ඉගෙන ගන්න දෙයක්. තව කෙනෙකුට මම දන්න දෙයක් කියලා දෙන්න. මම හරි සතුටුයි අද මාළු පාන් ටිකට. මේක ආයිමත් මම තෙත රෙද්දකින් විනාඩි 5ක් විතර වහලා තියෙනවා. දැන් මාළු පාන් ටික මම විගානක තිබ්බා. ඕගොල්ලෝ මේක හදලා බලන්න. මේ බාන හරීම soft. බලන්න. හරිම soft. කන්නත් ආසයි. කටට කෙලත් එනවා බලන්න කොච්චර ටිකක් වෙලා යනවා මේ වැඩි කරන්න. ඉතින් හරි සන්තෝෂෙන් හරිම සන්තෝෂෙන් ඔයගලන්ට ටික පෙන්න මම මේක හැදුවේ ආට පිටි වලින්. චපාති ෆ්ලවර් වලින් මම මේක හැදුවේ. මේක පාන් පිටි වලිනුත් මම සමහර වෙලාවට හදනවා. මේක ගුණයි මේ පිටි එක. ඒකයි මම මේකෙන් හැදුවේ. ඉතින් ඔයගොල්ලන් මගේ මාළු පාන් හදන වීඩියෝ එක නරඹන්න ඔයගොල්ලන් බලන්න කොහමද මම හැදුවේ කියලා. ඔයගොල්ලොත් ඒක try කරන්න. ඔයගොල්ලන් try කරලා ඉවර වෙලා ඔයගොල්ලන් කැමති නම් මට like එකක් දාන්න, comment එකක් දාන්න. මම නැවත මම දන්න දෙයකින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම මේ හරි සතුටින් කරන දෙයක් තමයි මේ කෑම ගැන පෙන්වන්න, වටපිටාව ගැන පෙන්වන්න. මේක මගේ මේ තියෙන ආසාවල් මේවා. එහෙනම් ඔයගොල්ලන් නැරඹුවාට ගොඩාක්ම ස්තුතියි. බුදු සරණයි, දේව පිහිටයි.